යන්න හදන්නේ. හයි මගේ යාළුවනේ. ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මං රවුමක් යන්න හදන්නේ මං අඳුරන මං දන්න මං ආදරය කරන කට්ටියක් එක්ක. මේ ඉන්නේ මටයි තිලක්ෂණටයි රස්සමරස කෑම හදලා එවන තිලක්ෂණාගේ අම්මා. කෙන්කොෂින් දන්න ඉවරයි. අපි දැන් කවුරුනකන්ද මේ ඉන්නේ? නැට්ටක් යනකම් ඉන්නේ. මේ මෙතනලා ෂුටක් ඉන්න. අද අපි යනවා අසකසා. මොකද අසකසා යන්නේ තිලක්ෂණාගේ අම්මා ගිහිල්ලත් නැහැ. තිලක්ෂණත් අසකසා ගිහින් නැහැ. ඒ නිසා මම තමයි අද ගයිඩ් විදියට අසකසා එක්ක යන්නේ. මට මොකද හිතෙන්නේ? යන් ගිහලා අද අපිට හෙල්ත් චෙකප් එක තිබ්බ නිසා ඉස්කෝලේ වේලාසෙන් ඇරුණා. ඉතින් ඒක නිසා අපි කලින්ම යොතේ දාගෙන හිටියා මේ ගමන යන්න. විශේෂයෙන්ම තිලක්ෂණාගේ අම්මව ලංකාවට යන්න කලින් රවුමක් එක්කන් යන්න තමයි අපේ ප්ලෑන් එක තිබුණේ. උදේම අපිට තමයි හෙල්ත් චෙකප් එක තිබුණේ. ඒ කියන්නේ ගෑල් ළමයින්ට විතරයි. දැන් තමයි පිරිමි ළමයින්ගේ ඒවා පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා අපේ තව යාළුවෙක් එනකම් අපි මෙතෙන්ට වෙලා බලාගෙන හිටියා. අයියා මටත් දානවා ඒක. එතෙන්ට වෙලා වෙන කරන්න වැඩකුත් තිබ්බේ නැති නිසා මම කිව්වා තිලක්ෂණා කරපු අයිෂඩෝ එකම මටත් දාලා දෙන්න කියලා. ඉතින් එයා ඒක මට දාලා දෙන ගමන් මේ. ඉතින් බලන්න යාළුවනේ ඒක ලස්සනයිද කියලා. අනේ කියන්න බැරි වුණානේ. මේ ඉන්නේ තිලක්ෂණාගේ අක්කා. හර්ෂණී අක්කා. එයාත් ඉතින් තිලක්ෂණා වගේම හරිම හිත හොඳ කෙනෙක්. ඔන්න ඉතින් අපි බලන් හිටපු කෙනා මෙන්න ඉබිගමනින් එනවා. එයාට නම් කිසිම ගාණක්වත් නැහැ. මේ ඉන්නේ කවි මල්ලි. එයාත් හරිම හිත හොඳ කෙනෙක්. ඉතින් එයා එනකන් තමයි අපි මෙච්චරලා බලන් හිටියේ. පරක්කුනේ ලස්සන කෑල්ලක් දැක්කනේ කොල්ලොන්ව විශ්වාස කරන්න බෑ. හැම තැනකම කෙල්ලෝ ගෑවිලා ඉන්නවා. ඔන්න ඉතින් හාහා පුරා කියලා අපි අපේ ගමන පටන් ගත්තා. මේන් ස්ටේෂන් එකකින් කියන්නේ අපි ඉකේපුකුඩ ස්ටේෂන් එකෙන් තමයි අපි ට්‍රේන් එකට නැග්ගේ. දැන් නම් අපි ට්‍රේන් එකට නැගලා ඉන්නේ. මේ ට්‍රේන් ලයින් එකේ යන්න අපි ගින්ස ලයින් එකට. ඉතින් ගින්ස වලට ගිහලා නොරිකා එකක් තියෙනවා. ඉතින් එතනනොත් නගින්න ඕන වෙන කෝච් එකකට. මේ තමයි ගින්ස. ඉතින් බලන්නක ලස්සන මේ ස්ටේෂන් එකේ. ඇත්තටම මම පළවෙනි වතාවට තමයි ගින්ස ලයින් එකට ආවේ. ආයි ළමයි අපි දැන් ගින්ස ලයින් එකේ ඉන්නේ. මේ ලයින් එකේ මම දැක්ක එක විශේෂයක් තමයි ජපාන් වලට වඩා ෆොරිනර්ස්ලා මේ ලයින් එකේ යනවා වැඩි. ඉතින් ඒක නිසා ගොඩක් රෂ් එක වැඩි ලයින් එකක් තමයි ගින්ස ලයින් එක කියලා කියන්නේ කියලා මට හිතුණා. මේ වීඩියෝ එක කරගන්න තිලක්ෂණාගේ අම්මා මට උපරිම සහයෝගය දුන්නා. ඔන්න බලන්නකෝ. ඉතින් thank you aunty. දුකට සැපට සනී වගේ මේ කවි කොල්ලා තමයි දැන් අපේ එකම පිරිමි නියෝජනය වෙලා තියෙන්නේ. හරි අපි දැන් ගින්ස ලයින් එකටත් බැහැලා අසකුසා පන්සල් ළඟටම ආවා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් එතන ස්ටේෂන් එකේ පොඩි ආකෘති වගේක් තිබ්බා. ඉතින් අපි එතන චුට්ටක් ලස්සන බැලුවා. ඒක ඇතුලේ තියලා තිබුණ නිකන් දේවාල වගේ. ඒක දන්නේ නැහැ මොකද්ද කියන්නේ බෑ. මාරම ලස්සන. එතන කට්ටිය ගොඩක් ෆොටෝස් ගත්තා. ඉතින් අපිත් ෆොටෝස් අරගත්තා. ඔයත් අසකුසා ආවොත් මෙන්න මේ වගේ කරත් එක නැගලා රයිඩ් එකක් යන්න පුළුවන් අසකුසා පන්සල වටේ. ඉතින් හරිම ලස්සන වීව් එකක් ඇති කියලා හිතනවා. සල්ලි තියෙන කාලෙක යනවා නේද? දැන් යන්න විදියක් නැහැ ඒ වගේ. හි. ඔන්න අපි පන්සලට නම් ආවා. ඔයාලා මං හිතන්නේ මගේ ව්ලොග් වලින් වැඩිම වාර ගානක් බලපු පන්සල තමයි මේ සෙන්සෝජි පන්සල. ඒ කියන්නේ අසකුසා පන්සල. කමන්නේ ඉතින් ඔයාලත් යන පාරට ඒක වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්න කියලා මම කියනවා. අද සතේ දවසක් නිසා ගොඩක්ම සෙනගත් නෑ. හැබැයි නැත්තේමත් නෑ. ඔයාලා අසකුසා එනනම් අනිවාර්යෙන්ම මේ ස්ට්‍රීට් එකේ ඉන්න. මොකද මේ ස්ට්‍රීට් එක දෙපැත්තෙන් යනකොට මාර ෆීලින් එකක් දැනෙනවා. සහ පන්සල ඉස්සරහා තියෙන වීව් එක මාර විදියට ලස්සනට පේනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අසකුසා ආවොත් මෙන්න මේ මේන් ස්ට්‍රීට් එකෙන් එන්න. ජපානයේ තියෙන සිද්ධාස්ථාන අතරින් වැඩියම සිත්ගත් සිද්ධාස්ථානයක් තමයි අසකුසා කියලා කියන්නේ. ඒක නිසා මේ පන්සල බලන්න දිවා රෑ නොබලා සෙනගෙනවා.
ඔයාලා ඒක මගේ බ්ලොග් වලින්ම දැකලා ඇති. අපි පාරේ යනකොට මෙන්න මේ කිමෝනා ඇඳගත්ත ලේඩිස්ලා තුන්දෙනා දැක්කා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් අරගන්න ඕනේ කියලා. ඒ තුන්දෙනා හරිම කාම් විදියට යනවා. මාරම ලස්සන විදියට යනවා. ඉතින් මටත් කාදරි දවසක හරිම ආසාවක් තියෙනවා මේ අසකුසා වලට කිමෝනාවක් ඇඳන් එන්න කියලා. අපි බලමු ඒක ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් පාරේ තියෙන දෙපැත්ත දේවලුත් බල අපි ඉස්සරහට ආවා. ඔන්න අපි පන්සලේ ඉස්සරහටම වෙලා තමයි ඉන්නේ දැන්. මං හිතන්නේ මම අසකුසායන මේ 7 වෙනි හරි 8 වෙනි හරි වතාව කට්ටිය එක්ක කරන් එනවා. නඩයක් එක්ක කරන් එනවා වගේ කට්ටියම එක්ක කරන් එනවා. ඉතින් සතුටුයි. මොකද අසකුසා අපු නැති කෙනෙක් මං එක්ක කරන් එනවා කියන්නේ මට මාර සතුටුයි. ඒක ලොකු දෙයක්. නැති අදත් අසකුසාව ඔයාලා මගේ vlog වලින් ගොඩාක් අසකුසා කියන පන්සල දැකලා තියෙන අනුහස් කියන පන්සල මේ ආවට ඉන්නවා නම් ඇවිල්ලා වන්දනාමාන කරලා ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනා කරන්න ඉෂ්ට වෙනවා. ඇනුවල් ස්කූල් යන කාලේ නම් මම හැම මාසෙකටම එක වතාවක් මේ අසකුසා පන්සල් ආවා ගියා. ඉතින් සෙන්වන් යන හින්දා මට ඇත්තටම දැන් කාල වේලාවක් නැහැ. ඒකේ වැඩයි රස්සාවයි දෙකම නිසා මාව නිකම් හිර වෙලා වගේ. හැබැයි හිතට නිදහසක් ඕන හැම වෙලාවකම මම රැයක් දවාලක් නොබලා අනිවාර්යයෙන්ම මේ පන්සලට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා යනවා. හිතට කිසිම සැනසීමක් නැතිනකොට හිතට තරහා ගන්න බැරි දුකක් ආවම මම මේ පන්සල් ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ හිතක් නිවන්න පුළුවන් පරිසරයක් තියෙන පන්සලක් තමයි අසකුසා කියලා කියන්නේ. ඒකයි මම පුන පුනාම කියන්නේ ඔයාලට මේ අසකුසා පන්සල් ඇවිල්ලාම බලන්න කියලා. වත් පිළිවෙත් ඔක්කොම ඉෂ්ට සිද්ධ කරලා අපි ආවේ ප්‍රධාන පන්සල ඇතුළට. හොඳට දාලා අපේ ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කරලා ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරලා දැන් අපි මේ හදන්නේ ඔමිකුජි බලන්න. මේ එළඹ වෙන්නේ ඔමිකුජි වාරයයි. බයෙන් ඉතින් එකක් ඇදලා ගත්තා. බලමු මොකද්ද හම්බෙලා තියෙන්නේ කියලා. හරිද? මට ආවේ රෙගියුලර් පෝෂන්. ඉතින් මං කියන්නම්කෝ මං කාවෙනුවෙන්ද මේ පාර ප්‍රාර්ථනා කරේ කියලා. තාරාවේ රෙගියුලර් පෝච් මම මේ පාර ප්‍රාර්ථනා කරේ මල්ලි වෙනුවෙන්. දා මල්ලිට ඒ කරන කියන දේවල් සාර්ථක වෙයි කියලා. මොකද එයා වෙනුවෙන් තමයි මම අද ඔමිකුජි ගත්තේ. එහෙනම් මල්ලි ඔයාට සුබ පැතුම්. ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මේ අක්කා ප්‍රාර්ථනා කරනවා. අසකුසා පන්සල ගොඩක් ප්‍රසිද්ධයි ෆොටෝ ෂූට්ස් වලටත්. ඉතින් ඒ වගේ ෆොටෝ ෂූට් එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මල්ලියට මොකද ආවේ මේ පාර? සතුටුයිද? සතුටුයි. ගොඩක් සතුටුයි. ඔයාලට මේ වෙලාවේ දැන් හැංගීම් මොකද්ද? මේ හැංගීමක් නැහැ. ඔයාලට දැන් හැංගීම් මොකද්ද? දැන් බඩගිනි නේ. ඉතින් අය පොඩක් කට් කරන්නක් කියලා. කඩිසුට අන්දර වෙලා ඉන්න දෙන්නෙම නැහැ. ඒක හන්ද හොඳයි නේ වැඩ කරන්නේ. ඒක ඇදද තියෙන්නේ? ඇද දාලා නැහැ. ඇද වගේ. ඇද පොඩ්ඩක් අයින් කරලා. මේ වගේ ආදරණීය කට්ටියත් එක්ක ඉන්නකොට හැමදේම අමතක වෙලා හිතට පුදුම තරම් නිදහසක් දැනෙනවා. හැම ප්‍රශ්නයක්ම, හැම කරදරයක්ම, හැම දුකක්ම එක මොහොතකට අමතක වෙලා යනවා. ඉඳහිට හරි තමන් ආදරය කරන ආදරණීය මිනිස්සුත් එක්ක කාලය ගත කරන්න ලැබීමම මං ලැබපු ගොඩක්ම වාසනාවන්ත දෙයක්. හිතන්නකෝ මෙහෙම අපි හැමෝම ලංකාව මිනිස්සු. හැබැයි ලංකාවේ කොහේදිවත් මුණ ගැහිලා නැහැ. මුණ ගැහුණත් කතා කරන හේකුත් නැහැ. ජපානයේදී ඒ තත්ත්වය වෙනස්. ලෙන්ගතුකම් හැමදේම බෙදා හදාගෙන සතුටින් hina වෙලා
ප්‍රශ්න වලට මුහුණ දීලා එකට ඉන්න ලැබීමම වාසනාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම ආදරණීය මිනිස්සු මුණ ගැහෙන්නත් පිනක් තියෙන්න ඕන. ජීවිතය හරි පුදුමයි නේද? සමහර මිනිස්සු අපේ ජීවිතවලින් යන්නම යනකොට තවත් සමහර මිනිස්සු අපිට බැඳෙනව පුදුම තරම් විදිහට. ජීවිතේ එහෙම තමයි. හැම මිනිස්සෙක්ම හැමදාම ඉන්නේ නැහැ. එනවා යනවා. නරක මිනිස්සු හැලෙනවා. හොඳ මිනිස්සු විතරක් ඉතිරි වෙනවා. අසකසා වැඳලා කරලා අපි මේ ආයමත් හදන්නේ එකේ බුකුර යන්න. ඉතින් කවි මල්ලි නම් එයාට වැඩ කියලා වේලාසනින්ම ගියා. ඒන ගමනේදී TikTok එකේ ෆේමස් කැරක්ටර් එකක් හම්බුණා. අඳුරනවාද කියලා බලන්නකෝ. නිහතමානී මිනිස්සු කොතන ගියත් හම්බ වෙනවා. අපි ගෙබුකුරුටල ආවේ ශකේස් කියන මෙන්න මේ කඩේට. ඉතින් මේකේ තබි හෝදා එකක් තමයි තියෙන්නේ, කියන්නේ බුෆෙට් එකක්. විනාඩි 120ක කාලයක් හම්බ වෙනවා. අපිට ඇති තරම් බෙදාගෙන කන්න පුළුවන්. ගක්සේ කෙනෙකුට නම් වඩිබිකයක් තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට 2100යි. නැත්නම් වැඩිහිටි කෙනෙකුට 2300යි. ඉතින් ඔයාලත් ඇවිල්ලා කාලා බලන්න. රසම රස පීසා වර්ග, නූඩල්ස් වර්ග, පාස්ටා වර්ග, සලාඩ් වර්ග, ඩෙසර්ට් වර්ග ගොඩාක් මෙතන තියෙනවා. මමත් ආවේ පළවෙනි වතාවට. මම ඉතින් හැම කෑම වර්ගයකින්ම චුට්ට චුට්ට බෙදාගෙන ආවා මෙන්න මේ විදිහට. හරි එහෙනම් දැන් අපි කාලේ ඉවරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි බයි. ලස්සන මතක කන්දක් එක්ක ඔන්න එනම් ඒ දවසත් ඉවර වුණා. එහෙනම් ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.